අදිශුභෙන් යාළු වෙන්න හැවුවොත් ඔබ මොකද්ද කරන්නේ? එයා එහෙම හයිද? මට පේන විදියට නම් උගේ හිතේ ඔබ ගැන කැමැත්තක් තියෙනවා බං. එයාගේ ඇති වැරද්දකුත් නෑ හැබැයි. ඒ කියන්නේ ඔබත් කැමතිනේ. ඔව් මං කැමති. මේ එතකොට අර උඹේ ගමේ ලව් එක මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන කැම්පස් ඇවිල්ලා ගමට ගිහින් අර ගොඩේ අස්සේ අදුකාරයෙක් බඳින්න දුම මට කියන්නේ. ඒකත් ඇත්ත තමයිනේ. මේ අන්න දැක්කා. දැන් එයි මෙතනට. මේ ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා වරේ. අන්න එනව කුමාරයා. ළමයි කොහොමද ඉතින්? හොඳයි යන්නේ. ඔයාට කොහොමද? අපිත් හොඳින් ඉතින්. මේ මට දිව්‍යයක් ටිකක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. පොඩ්ඩක් පැත්තට වෙන්න පුළුවන්ද? මන් දන්නවා වැදගත් දේ මොකද්ද කියලා. කරගන්නකෝ එහෙනම්. ඇයි ආවේ අවුවේ? මං කෙලින්ම කියන්න. මං ඔයාට කැමතියි. ඔයාගේ හිනාවට, ඔයාගේ කතාවට. ඔයාව දැකපු දවසින් නම් ගොඩක් ආස වුණා. ඔයා ඕන තරම් කාලයක් ගන්න. කල් අරගෙන හොඳට හිතලා උත්තරයක් දෙන්න. මං ගිහිල්ලා එන්න. ඉන්න. මං උත්තරයක් දෙන්නත් කලින්ම ඔයා යනවනේ. මං හිතුවේ ඔයාට හිතන්න තව කාලය ඕනේ කියලා. ඇත්ත. මේ වගේ දෙයකට උත්තරයක් දෙන්න හිතන්න ඕනි තමයි. හැබැයි මම මේ මොහොත බලාපොරොත්තු වුණා. ඒ නිසා උත්තරයක් දැනටමත් මන් ළඟ තියෙනවා. ඉතින් කියන්නකෝ. I love you. පිට දෙන්න මට ඉන්න දිවිතුරා